ආයුෂ බොහොම වේවා පුංචි වීඩියෝවක් යන්න එපා නරඹන්න මේක ඉවර වෙනකම් බලන් ඉන්න. අපි පුංචි දෙයක් කතා කරන්නේ. අද කෙටියෙන් කතා කරනවා එක නගරයක තොරතුරු පිළිබඳව අපි ගවේෂණාත්මක මේ නගරය ගැන තොරතුරු කතා කරනවා. කතා කරන්නේ නිකම්ම නෙවෙයි සීතාවුව නගර සභා සීමාව තුළ තිබෙන්නා වූ ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් අතර සුහදත්වයේ මිත්‍රත්වයේ සහ ඒ සේවාවන් භාණ්ඩ හා අලෙවි සේවාවන් ක්‍රමවත් කරන්න ඕනේ කියලා සැලසුමක් තිබෙනවා වෙළඳ ව්‍යාපාරික සංගමය කියන්නේ වෙළඳ සංගමේ නැත්නම් අවිස්සාවේල ව්‍යාපාරික එකමුතුවේ. ඒ සභාපතිතුමා එක්ක අපි කතා කළා. අද අපිත් එක්ක ඉන්නවා ව්‍යාපාරික එකමුතුවේ ගරු ලේකම්තුමා අපේ ව්‍යවසායක චරිත් රණතුංග. ආයිබෝන් චරිත් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මේ චරිත් මට මුලින්ම ඔබ ව්‍යාපාරිකයෙක් නේ? ඔබ වෙළඳ ව්‍යාපාරිකීමේ එකමුතුවේ ලේකම්. දැන් මොකද්ද මේ නගර සභා සීමාව අවිස්සාවේල සීතාවක තිබෙන ගැටලුව මොකද්ද විසඳ ගන්න තිබෙන ඔබට? ප්‍රධානම වෙළෙන්දෙක් හැටියට ව්‍යාපාරිකයෙක් හැටියට පාරිභෝගිකයින්ට මම දකින්නේ ඇත්තටම දැන් අපි අවිස්සාවේල ව්‍යාපාරික එකමුතු විදිහට අපි එක පාර්ශවයක් විදිහට ඉන්නවා. එතකොට සීතාවකපුර නගර සභාව තව පැත්තකින් ඉන්නවා. පාරිභෝගිකයෝ තව පැත්තකින් ඉන්නවා. ඊට අමතරව ඉතින් මේ විවිධ ව්‍යාපාර කරන නගරයට පිටින් පැමිණෙන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මේ ආයතනත් එක්ක මේ සියලු දෙනාගේ එකමුතුවකින් හරි අවබෝධයකින් මං හිතන්නේ ඉස්සරහට යනවා නම් ගොඩාක් ගැටලු අඩු වෙනවා. මොකද පහුගිය කාලේ විශාල ගැටලු රාශියක් අපේ මේ ඓතිහාසික සීතාවකපුර මේ අවිස්සාවේල නගරයට පැවතුණා. ඉතින් ඒකට විසඳුම් හොයන්න නම් මේ සියලු ආයතන එකට එකතු වෙලා නිසි කළමනාකරණයක් කරොත් මං හිතන්නේ මේ ප්‍රශ්න විසඳ ගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඔව් දැන් දැනට ඔබ ඒ කියන්නේ අවිස්සාවේල ව්‍යාපාරික එකමුතුව හැටියට ගොඩක් සක්‍රියයිනේ නේ? ඒ කියන්නේ බොහොම සක්‍රිය ලෙසින් කටයුතු කරනවා. මට කියන්න දැන් පාරිභෝගිකයින්ට නගරයට ආවහම ඇත්තටම පාරිභෝගිකයින් සඳහා පහසුකම් නගරේ නැහැ. අපි මාධ්‍යවේදීන් හැටියට දකින්නදී. එතකොට මේවට විකල්ප මොනවා හරි තිබෙනවද? මොකද පාරිභෝගිකයෝ දැන් මෙතනින් එහාට ළඟම තියෙන නගරයට යනවා. ඒක වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවට හානියක් නෙවෙයිද? හානියක්. ඒක ප්‍රබලම හානියක්. ඒ කියන්නේ ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ. ඒකත් ප්‍රධානම හේතුව තමයි පාකින් ප්‍රශ්නේ. පාරිභෝගිකයෝ අනිවාර්යෙන් වාහනයක් තියෙන අඩුම ගානේ ත්‍රිවිල්ලයක් හරි බයිසිකලයක් හරි තියෙනවනේ හැමෝටම. ඒගොල්ලන්ට නගරයට ආපුවාම නගරේ ආරක්ෂිතව නවත්තලා තමන්ගේ අවශ්‍යතා ඉටු කරගෙන යන්න බැරි නම් ඒගොල්ලන් විකල්ප විදිහට වෙන නගරවලට යනවා. උදාහරණයක් විදිහට දැන් සීතාවකපුර මේ නගරය මිය යන නගරයක් බවට පත් වෙමින් පවතින්නේ. ඔව් ඒක තමයි අපි දැක්ක දැන් සීතාවක පාලම ගත්තට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ මායිමනේ එහා පැත්තේ තියෙන තල්දුව. අපිට කිලෝමීටරයක් නැති දුර නේ පාලමේ දුරනේ. ඒක හැබැයි දැන් පාලමෙන් එහා පැත්තට එනකම්ම හරි විශාල දියුණුවක් තල්දුව නගරයේ තියෙනවා. ඊට පස්සේ පුවප්පිටිය පැත්තට එනකොට ඒ උක්කත් නගරය පැනනහට පස්සේ මේ ලොකු කර්මාන්තපුරයක් එක්ක තියෙන නගරයක් වෙලා දැන් ඒ පැත්තට නගරේ තල්ලු වෙමින් යනවා. ඒතකොට මං අහන්නේ මේ බේසම වගේ මැද තැටියේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාව ඔබ කොහොමද ගොඩ ගන්න සැලසුම් කරන්නේ? අපේ පාරිභෝගිකයින්ට ඔබ මොනවද කියන්නේ ගැන? ඇත්තටම අපි මේ වාණිජ්‍ය නගරයක් මේක. ඉතින් කොහොම කිව්වත් ඉතිහාසයේ ඉඳන් එනකොට මේක තමයි කේන්ද්‍රස්ථානය. ඉතින් මෙතෙන්ට විශාල පිරිසක් අවට ගම් වලින් එනවා. ඒ වගේම පිට පළාත් වලින් එනවා. මොකද මේ ගොඩක්ම ගත්තොත් සබරගමු පළාතේ විශාල නගර ප්‍රමාණයක පහසුකම් දෙන්න අවිස්සාවේල නගරය. රෝහල ගත්තත්, අධිකරණ සංකීර්ණය ගත්තත්, පොලිස් අධිකාරී කාර්යාලය ගත්තත් ඒ ටික හරි. මං අහන්නේ දැන් වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව ඉන්නේ මේ බේසම මැදනේ. බොහොම පුංචි බපසරියක ඉන්නේ. නගරේ සියලු පහසුකම් තියෙනවා. සියලු භාණ්ඩ හා සේවාවන් තියෙනවා. හරිද? එතන ආයතනත් එහෙම තමයි. එතකොට මං අහන්නේ දැන් වෙළඳ ප්‍රජාව ඔහොම කිව්වට දැන් නගරේ තාම තිබිච්ච වට්ටමින්මනේ තාම පාකින් නැති එක ප්‍රධානම ප්‍රශ්නයක්. එතකොට මොකද්ද විකල්පය දැන්? දැන් ඇත්තටම අපේ නගරේ බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සේ පාක් එකක් තියෙනවා. එතකොට ඒකේ රුපියල් 100ක් වගේ ලොකු මුදලක් අය කරනවා. අපි කීප සැරයක් නගර සභාවට දැනුම් දීමක් කරා මේක රුපියල් 50කට වගේ දැරිය හැකි මිලකට අඩු කරන්න. මොකද පාරිභෝගිකය ඇතුළට ආවොත් තමයි මේ කඩවල වලට බිස්නස් එකක් තියෙන්නේ. ඕ නැමෙතිලා යෝගට් එකක් කන්න හිතුණා. එන්න බෑ. යෝගට් එක පාකින් ගාස්තු රෙඩි අඩු වුණාම අරයා වාහනේ දාලා යන්නේ. අනිත් එක තමයි මේ නගරයේ තියෙන සියලුම දේවල් නගරේ එළියේ තියෙනවා. නගරයේ තුලත් තියෙනවා. ඒ කියන්නේ අනවසර ඉදිකිරීම්
පදික වේදිකාව. පදික වේදිකාවක අනවසර වෙළඳුන් හොඳ අදහසක් තියෙනවා. දැන් මම හිතන්නේ ඔබ ආයතනයක් හැටියට ඔබේ ඒ කියන්නේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව එකමුතුවත් සම්බන්ධ වෙන්නේ නැති. අපි දැක නගරාධිපතිතුමා නගර සභාව හරහා අනවශ්‍ය ඉදිකිරීම් ඉවත් කරනවා. ඒව නම් හොඳ අදහස්. ඇත්තටම හොඳයි. මොකද අපෙත් ලොකු යෝජනාවක් තිබ්බා. අපි ඇත්තටම ගරු අපේ සුනිල් ජයරත්න නගරාධිපතිතුමත් එක්කත් අපි නව නගරාධිපතිතුමා. ඔව් නව නගරාධිපතිතුමත් එක්ක ගොඩක් මේ සහයෝගයෙන් සාකච්ඡා කරලා ගොඩක් වැඩ කරනවා. අතුරු ප්‍රශ්නයක් මගේ පවද්දලක. එතුමත් ව්‍යාපාරිකයෙක්. එතුමත් ව්‍යාපාරිකයෙක්. ඉතින් එතුමා මේක දන්නවා මේ තියෙන තත්ත්වය මොකද්ද කියන දේ හොඳටම දන්නවා. ඔබ එක්ක මේ සුහදයි. සුහදව මේක බේර ගන්න යා කැමතිද? එතුමාගේත් උවමනාව තියෙනවා මේ අපි හැමෝගෙම නගරේ මේක ගොඩ ගන්න. එතකොට ඔබ එක්කහුව වෙලාද අර පදික වේදිකාව හිටිය ව්‍යාපාරිකයෝ නයින් කරන අනවශ්‍ය නෑ අපිත් පැත්තෙනුත් අපි ඉල්ලීමක් කරා. මොකද මොන තත්ත්වෙන් වුණත් මේක නිවැරදි කළමනාකරණයක් වෙන්න ඕනේ. බදු ගෙවන ප්‍රධාන ව්‍යාපාරිකයෝ ඉද්දී දැන් අපි දැකලා තියෙනවා රෙදි තියෙනවා ලොකු රෙදි ව්‍යාපාර තියෙනවා. ඒ ව්යාපාරේ ඉස්සරහා පේමන්ට් එකේ බොහොම අඩුවට මේ මහරගම පමුණුවේ වගේ තැන් තියෙනවා. ඒ දානවා. එතකොට උත්සව සමයක් ආවහමත් ওই ප්‍රශ්න ගැටලු වෙනවනේ. මොකද උත්සව සමය කොහොමත් ආක්‍රමණය වෙනවා. එතකොට අපි මුළු අවුරුද්දම බලාගෙන ඉඳලා සීසන් එකේ කීයක් හරි හම්බ කරගන්න එනකොට පිටස්තර කවුරු හරි ඇවිල්ලා ඉතින් ඒ සියලු ලාභය මේ උත්සව සමයේදී අරගෙන යනවා. එතකොට හැබැයි ඒගොල්ලෝ විසඳුමක් විදිහට අපි කියන්නේ නගරයෙන් පිට අපිට උදාහරණයක් විදිහට නගර සභාව එහා පැත්තේ ග්‍රවුන්ඩ් එකේ දාන්න පුළුවන් අවුරුදු පොලක් හරි එහෙම දෙයක්. දැන් මෙතෙන්දිත් අපි අනවසර ඉදිකිරීම ඉවත් කරනකොටත් අපි කිව්වේ ඕනේ තරම් ඉඩ අවස්ථා තියෙනවා. අවසර ලත් විදිහට නීතියානුකූලව නගර සභාවත් මැදිහත් වෙලා ඔවුන්ටත් ස්ථානයක් මොනවා හරි දීලා ඒකෙන් ආදායමක් රජයට අරගෙන මේ නගරයට ඔබෙන් හොඳ අදහසක් යෝජනාවක් ආවේ. ඒ කියන්නේ ඒ මිනිසුත් අපේ අයනේ. අනිවාර්යෙන් අපේ නගරේ අය අපි ඒක බලන්න. ඒගොල්ලෝ පෞල් ජීවිතයක් ගෙවන දරුවන්ට උගන්වන සල්ලි හොයන කියන්නේ කොහොම හරි පදික වේදිකාව හරි ප්‍රයෝජනට අරන් ජීවිතව ගෙවන අය. අනිත් එක දැන් ඒගොල්ලන් ඒ වගේ දෙයක සාධාරණ ව්‍යාපාරයක නියැලෙන එකත් ලොකු දෙයක්. හරි එතකොට හරියට අර ලංකා බැංකුව ඉස්සරහා කඩ ටික අයින් කළ එක හරියද? ඒක දැන් මෙහෙමනේ දැන් අපිට කොච්චර උනත් පෙලක් වෙලාවට අපිට මේ කොච්චර අමාරු වුණත් අර ලෙඩට තිත්ත බේත් බොන්න වෙනවනේ. ඒ වගේ තමයි. එතනින් අයින් කළ යුතුම තත්ත්වයක් ආවා. එකක් පාරාව හිරතාවය මගේ යන්න බෑ. නිට්ටාවටම නම් සුව වෙන්නේ නැහැ. මේ මං හිතන්නේ නේද? මං හිතන්නේ දැන් නිට්ටාවටම සුව වෙන්නේ නැහැ. මං අහන්නේ නව නගරාධිපතිතුමා ඇතුළු නව පාලනය, ඒ පරිපාලනය, එතකොට ඔබේ වෙළඳ සංගමය මේවා එකතු වෙලා මේකට විකල්ප යෝජනා මොනවා හරි ගෙනල්ලා තියෙද අලුතෙන්? ඔව් අපි ගොඩක් විකල්ප යෝජනා තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට අපි උඩපාරේ දැන් මොනවා හරි ඔකේ තියෙන මොකක් ලොකු සංවර්ධනයක් වෙන්නත් යනවා ස්ටේෂන් එක උඩට එන්න යනවා එහෙම තියෙනවා. නමුත් ඒකට කොච්චර කාලයක් යයිද අපි දන්නේ නැහැ. ඒ නිසා නව නගර සැලසුමක් තියෙනවා. නව නගර සැලසුමක් තියෙනවානේ රජයෙන් අලුතෙන් ගෙනහලා තියෙනවා. මේ නව රජයෙන්. ඔව් නව රජයෙන්. ඉතින් දැන් එතෙන්දිත් හැබැයි වෙළඳ සංගමෙත් එක්ක තාම සාකච්ඡාවක් කරලා නැහැ. දැන් ඒක තමයි ලොකුම ගැටලුව. මොකද නගරේ උදේ ඉඳන් රැය වෙනකන් ඉන්න දැන් ඒක ඔබතුමාලාට දැක ගන්න පුළුවන් නගරේ ගියාම සමාවෙන් අතර වෙන දැන් මේ අපේ කවුද මේ පළාතට ඉන්න മന്ത്രിතුමා ඉන්නවනේ. අපේ චන්දනගරු මන්ත්‍රීතුමා ඉන්නවනේ. ඔහු සාමාන්‍යයෙන් ඇහුම්කන් දෙන්න කැමති කෙනෙක්නේ. ඉතින් ඔය යෝජනාවලින් රජය හරහා අලුතෙන් එන මන්ත්‍රීතුමාලා මේගොල්ලෝ එකතු කරගෙන පක්ෂ විපක්ෂව එකතු කරගෙන සාකච්ඡාවකට යන්න කැමති නැද්ද? නෑ හොඳයි. හැබැයි චන්දන මන්ත්‍රීතුමා එක්කත් අපි කීප සැරයක් අපි කතා කරලා තියෙනවා. නගරයේ ඊට කලින් විශාල ප්‍රශ්න ආවා. අපි ලොකු විරෝධතාවයක් ගෙනිච්ච නගර සභාවට විරුද්ධව කඩකුලි සම්බන්ධයෙන්. ඉතින් මම හිතන්නේ දේශපාලන නායකයෝ සහ ජනතාව අතර තියෙන බැඳීම අඩුයි. දැන් අපි හිතන්නේ ඒගොල්ලන් එන්න ඕනේ. ඇවිල්ලා මේ ජනතාවගේ ප්‍රශ්න මොනවද කියලා බලලා ඒවට උත්තරයක් දෙන්න පුළුවන් කතියක් තියෙනවා. ඒගොල්ලෝ එන්නේ නැත්නම් ඔබ යන්න ඕනේ කියලා. නෑ අපි වෙළඳ සංගමේ නියෝජනය කරලා අපේ කාරක සභිකයෝ 4 දෙනෙක් අපි ඔය කඩ ප්‍රශ්න පිළිබඳව නිතරම සාකච්ඡා කරා. හැබැයි සාධනීය පිළිතුරක් ඒ රජයේ පැත්තෙන් ආවේ නැහැ. දැනට ආවේ නැහැ. මම හිතන්නේ දැනටත් එහෙම සාකච්ඡාමය තත්ත්වයක් තාම දකින්න නැහැ ඉතින්. ඒක තමයි ඔබතුමාලා එක ගොඩනගා ගත යුතුයි මං හිතන්නේ. අපේ පැත්තෙන් අපි උපරිම උත්සාහ කරනවා. ඉතින් අපි සාකච්ඡා ඉල්ලලා තියෙනවා. ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය ගැටලුව අපිට දකින්න එක තමයි මේ අහන්නේ. ඒක කියන්නේ නගරයට ආවම නගරේ ආරක්ෂිත පාකින් එකක්වත් නැහැ. තීන එකත් එහෙම විශ්වාසවන්ත නැහැ. ඊට පස්සේ ඒ අතරතුර වාහනේ නවත්තලා ටිකක් දුරට පයින් යන්න ඕනේ. ගොඩක් දුරට පයින් යන්න ඕනේ. දැන් මේ වාහන පාකින් පොඩ්ඩනේ තියෙන්නේ. ටිකනේ තියෙන්නේ. පේමන්ට් එක ආක්‍රමණය කරලා තියෙන්නේ. එතකොට මේකට විකල්පයක් හැටියට මේ දැන් ඔබ යෝජනා කරන්නේ නගර සභාවයි ඔබයි රාජ්‍ය පාර්ශ්වයයි ඔක්කොම එකතු කරගෙන මේක හොඳ තැනක් කරන්න පාරිභෝගිකයට සුදුසු තැනක් කරන්න පුළුවන් කියන එක. පුළුවන්. මොකද දැන් අපි ගත්තාම මෙතනත් පාකින් එක බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සේ තියෙනවා වගේම කඩකාම්බර ඉස්සරහා නගරේ පුරා පාකින් එකක් තියෙනවා. වැඩේ තියෙන්නේ වාහන පාරිභෝගිකයට ඒක නවත්තන්න විදිහක් නැහැ. ඔබ
කියන්නේ මොකද එක පැත්තකින් එක කුලී රත එහෙම නැත්නම් මේ අනවසර කඩ ඉතින් දැන් ඒගොල්ලොත් ඉන්න ඕනේ අපි හැම වෙලෙම කියන්නේ ඒගොල්ලන් මේ අයින් කරලා ඇදලා දාන්න නෙමෙයි හැබැයි නිසි තැනක් ඒගොල්ලන්ටත් දැන් ත්‍රීරෝධ රථ ටික නැති වුණොත් හරිද ඔය පාරිභෝගිකයා ඉන්නේ නැහැ මොකද බඩුවර ජීවත් වෙන්න එපා ඒගොල්ලෝ ජීවත් වෙන්න ළමයින්ට කන්න බොන්න ඒක ලොකු ප්‍රශ්නයක් දෙන්න ඕනේ ඒවත් අපි බලන්න ඕනේ ඒ වගේම මේ දැන් පාරිභෝගිකයා මේ නගරයට නාවොත් අවසාන වශයෙන් මේ සියලු දෙනාටම වැඩක් නැති ඔබ හොඳ කතාවක් කිව්ව හොඳ වචනයක් පාවිච්චි කළා මිය යන නගරයක අපි ඉන්නේ මේ මිය යන නගරයක ජීවත් වෙන බව දැනিলা තියෙන්නේ අපිට එහෙනම් අපි කොහොමද නගර සභාව හා පරිපාලනය සහ එතකොට වෙළඳ ව්‍යාපාරිකින් හැටියට ඔබ පාරිභෝගිකයන්ට අවශ්‍ය සියලුම සේවා හා පහසුකම් මේ නගරයේ අඩුවට තිබෙනවා. සහනදායී ලෙස තිබෙනවනේ. තොග මිලට තිබෙනවනේ. මේක ගන්න වෙනම සැලසුමක් අවශ්‍යයි. ඒ හින්දා තමයි මම හිතන්නේ මේ අවිස්සාවල ව්‍යාපාරික එකමුතුව මේ අලුත් වැඩසටහනක් මේ ඩිජිටල් මේ වේදිකාවක් ගොඩනගන්නේ කඩේ අයියා ඒ වගේ එක නම් වලින් මේ අපි සමාජ මාධ්‍ය ජාලා හරහා පාරිභෝගිකයා සහ වෙළෙන්දා ව්‍යාපාරිකයා අතර පාලමක් හදන්න. ඒ කියන්නේ ඔවුන්ට සේවාවන් වේගවත් කරලා ලබා දෙන්න තමයි කටයුත්තක් කරනවා ඔබතුමාලා. ඒක අපිත් පැත්තක ඉන්නවා. ඉතින් චරිත් රණතුංග අපේ ගරු ලේකම්තුමාට ඔබේ වටිනා කාලය අරන් ඉඩ දුන්නට බොහොම ස්තුතියි. ඒ අතර මට කියන්න අන්තිමට මොකක්ද කියන්න තියෙන අපේ පාරිභෝගිකයින්ට? මම මේ ගැන චුට්ටක් කියන්නම් මේ කඩේ අයියා වැඩේ. එකක් මේකෙන් ඍජුවම පාරිභෝගිකයාට මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් දැන් නගරෙට එන්න අවශ්‍යතාවයක් නැහැ. එක්කෝ ඇප් එක හරහා හෝ ඒ හොට්ලයින් එකට කතා කරලා අවශ්‍ය දේ ගෙදරටම ගෙන්නා ගැනීමේ පහසුකමක් තියෙනවා. ඒක එතකොට ඔය අපි කියන නගරේ තියෙන තදබදේ අර මේ ගැටලුත් විසඳිලා අය රස්තියාදු වෙන්න ඕනෙත් නැහැ. තමන්ගේ අතටම බඩු හම්බ වෙනවා විශ්වාසනීයව ඒ කියන්නේ ගැරන්ටියක් තියෙන වගකීමක් තියෙන ආයතන වලින් තමයි ඉතින් ඒක දෙන්නේ. ඉතින් ඒ වගේම ඒක ලොකු පහසුවක්. ඉතින් අවසාන වශයෙන් මේ නගරය බොහොම පැරණි නගරයක්. අනිත් එක ලංකාවේ තියෙන ඕනෙම නගරයකට යන්න පුළුවන් කේන්ද්‍රස්ථානයක්. විශාල පිරිසක් මේ නගරය උදේ හවස පසු කරනවා. අපේ විශාල කර්මාන්තපුරයක් තියෙනවා. ඒ වගේම සියලුම පහසුකම් තියෙන එක අනිත් එක තමයි අපේ ඇස නොගැටිච්චම දේ තමයි සංචාරක ව්‍යාපාරය. මේ නගරය සංචාරක කලාපයක් මැද තියෙන අරහින් කිතුල්වල පැත්තට ගියත් මේ පැත්තේ මේ සීතාවක රාජධානිය ඓතිහාසික වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ දේවල් නිසි කළමනාකරණයක් තියෙනවා. ඉතින් මේක විශාල සම්පත් වලින් ග්‍රහණ වෙච්ච නගරයක්. නමුත් නිසි කළමනාකරණයක් නැති ප්‍රශ්නෙමයි දකින්න තියෙන්නේ. ඉතින් ඉදිරියේදී අපි රජයේ සහ සියලු වගයුතු නිලධාරීන්ගෙන් ඉල්ලනවා මේක වැඩක් කරනකොට අර සියලු දෙනා සම්බන්ධ කරගෙන මොකද වෙළඳ සංගමය කියන්නේ අතිශය වැදගත් කටයුතු කරනකොට මොකද කණ්ඩායමක් ඉතින් ඒකත් එකතු කරගෙන ස්වේච්ඡා සංවිධාන තියෙනවා. ඉතින් සියලු දෙනා එකතු කරගෙන මේක ලස්සන නගරයක් සුන්දර නගරයක් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. ඔබ මොන නගරේ වුණත් මේ සීතාවක නගරේ මේ සීතාවක පුර නගරය අවිස්සාවේල නගරය ගැන හැඟීමක් දැනීමක් තියෙන ඔබ මේ වැඩසටහන බලාවින් අරබාවි. කොහොම වුණත් මේක සංචාරක ගමනාන්තයක්. මෙතුමා කියනවා වගේ මේ වගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් කාලය අපිට හරස් වෙන නිසා අපි අදට සමුදෙනවා තව බොහෝ දේ කතා කරන්න බලාපොරොත්තු පොඩි දෙයක් කියන අවසර නම් මොකද අපි දැක්ක පහුගිය කාලේ මෙහි අවිස්සාවේල පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය අවිස්සාවේලෙන් ඉවත් කරන්න උත්සාහ කරා. එතකොට අවිස්සාවේල පොලිසිය යනවා හෝමගම පොලිස් අධිකාරී කාර්යාලයට. එතකොට එතෙන්දි විශාල ගැටලුවක් පැන නැගුණා. මෙතන නගරයෙන් කිලෝමීටරයක් මීටර් 700ක් යනකොට තියෙන කෑගල්ලු දිස්ත්‍රික්කය. මේ පැත්තෙන් මීටර් 150ක් යනකොට තියෙන ආයි කෑගල්ලු දිස්ත්‍රික්කය. අපි දැන් මේ බස්නාහිර කියලා කිව්වට අපි ඉන්නේ මේ පලාතේ කොනක මේ කියන්නේ සබරගමු පලාත අස්සේ රිංගවලා තියෙන. ඒතකොට අපි පෝෂණය වෙන්නේ 90%ම සබරගමුවේ ජනතාවගේ. ඉතින් එතෙන්දී අපි නගරේ ව්‍යාපාරිකයෝ විදිහට අපිත් සියලු දෙනා එකතු වෙලා අපි ඒක වළක්ව ගත්තා. ඉතින් මේ ඒ වගේ අපිට ලොකු වැඩපිළිවෙලක් ලොකු දෙයක් කරොත් මේ නගරය හොඳට දියුණු කරලා ගන්න පුළුවන්. හොඳ සැලසුමක් තියෙනවා. සංචාරක ගමනාන්තය පෙර කිව්වා වගේම. ඒ වගේම සංචාරක ගමනාන්තය ලෝකෙට ගෙනියන්න ඕනේ. අද නගරයේ පාකින් ප්‍රශ්නයක් තිබෙනවා. එහෙම නැත්නම් හොඳ රථගාලක් දෙකක් තුනක් නැත්නම් මහ ජනතාවට වාහනයක් නවත්තලා බඩු ටිකක් ගන්න බැරි නම් ගෙදෙට්ටම ඔබට අවශ්‍ය සේවාව හා ඒ භාණ්ඩ සේවාවන් ඍජුවම ඉතාමත් හොඳින් ආරක්ෂිතව ගෙනත් දෙන්න ක්‍රමයක්
මේ ව්‍යාපාරික ප්‍රජාව ගොඩනගලා තිබෙනවා. ඒක තමයි මේ අපි කතා කරන එකේ ඉදිරියේදී ඔබට ඒක දැනගන්න පුළුවන් වේවි. තිරේ 30 වෙනි අංකයට කතා කළොත් ඔබට මේ බොහෝ තොරතුරු දැනගන්නට පුළුවන් වේවි. ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබට අපිත් එක්ක රැඳී සිටින්නට සහ අපිට සහාය දක්වන්නට සහ අපේ වැරදි අඩුපාඩු විශේෂයෙන්ම මේ කටයුත්තේදී ඔබේ අදහස් යටින් කොටාගෙන ගියොත් අපිට පුළුවන් ඒවට උත්තර දීලා එකතු වෙලා සහයෝගය දෙන්න. අපිත් එකතු වෙන්න ඔබගේ රැඳී සිටීම පැමිණීම අපිට ශක්තියක් ධෛර්යයක් වාසනාවක් වෙනවා. එහෙනම් චරිත්‍රාණතුංග ව්‍යාපාරික එකමුතුවේ විශාල ව්‍යාපාරික එකමුතුවේ ගරු ලේකම්තුමාට සමුදෙනවා. ඊටමත් ආදරයෙන් සුබ අනාගතයක් චිරංචයත ජයම වේවා. ජයම වේවා. බොහොම ස්තුතියි මේ අවස්ථාව අපිට උදා කරලා දුන්නට. බොහොම ස්තුතියි. එහෙනම් ජය වේවා. අපි තව වීඩියෝකින් හමු වෙමු.